ආයිබෝවන් සියලුම දෙනාට සාදරයෙන් පිළිගන්නවා ආස්වැසුම නිවුස් YouTube නාලිකාවට ඔයාලා හැම දෙනාම. ඉතින් ගොඩක් අයට වැදගත් දෙයක් සම්බන්ධයෙන් තමයි අද අපි සියලු දෙනාම දැනුවත් කරන්න හදන්නේ. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් යන වයසේ ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට ලබා දී ඇති රුපියල් 6000ක වවුචරයේ නියමිත වළංගු කාල සීමාව තුලදී අදාළ ප්‍රතිලාභය ලබා ගැනීමට නොහැකි වූ ළමුන් යම් ප්‍රමාණයක් සිටින නිසාවෙන් එම වවුචර පත්වල වළංගු කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අද දින අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අපි දැන් බලමු මේ නිවේදනයේ මොනවාද ඇතුළත් වෙලා තියෙන්නේ කියලා. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් ලබා දී ඇති ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමේ වවුචර පත්වල වළංගු කාල සීමාව 2025 මාර්තු 15 වන දිනෙන් අවසන් වුවත් එහි වළංගු කාලය 2025 මාර්තු 31 වන දින දක්වා කාලය දීර්ඝ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයකින් දන්වලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අලුත්ම තොරතුරු වගේම ආස්වැසුම සම්බන්ධයෙන් වන සියලුම අලුත් තොරතුරු එසැනින් දැනගන්න ආස්වැසුම නිවුස් YouTube නාලිකාව අදම subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම තමයි අලුත් වීඩියෝ එකක් දාපු සෙනින් බලන්න පහලින් තියෙන bell icon එකත් click කරන්න.